සීල තත්වයකට පත්ව ඇති බවත් විසඳුමක් ලෙස නැක්ඩා ආයතනයේ මගින් ඩෑම් එක ආවරණය වන පරිදි තැල් ආවරණයක් ලබා දීමට කටයුතු සලසා ඇති බවත් සඳහන් කර තිබෙනවා. ඒ සඳහා වාරිමාර්ග ඉංජිනේරුතුමන්ගේ අවසරය හා Aravind Aravind මොකද අපිට කියන්න පුළුවන් මේක කරන්න පුළුවන් දෙයක් කියලා. රට පුරාම යන කපුවේ තියෙන ජලාශය වතුර හැටිහම මාළු ටික එළියට යනවා කියලානේ. ඔක රාජාංගණයට අපිට පුළුවන් වේද කියන ගැටලුවක් තියෙනවා. මේක අරගෙන තාක්ෂණිකව ආවේ හදාගෙන කරන්න කියලා අපි යෝජනා කරලා තියෙන්නේ. කියන්නේ ඇසිඩ්තෝ ඇඟිල්ලෝ කරන ප්‍රතිශතය 75යි. ඇසිඩ්තෝ අරගෙන ඇඟිල්ලෝ වෙන්න 70 ඇසිඩ්තෝ 100ක් දැම්මොත් ඇඟිල්ලෝ හැදෙන්නේ 75යි. ඒ ඇඟිල්ලෝ ජලාශයට දැම්මහම ඒකෙන් ඉන්නේ 75යි දුර. ඒ 75ත් වතුරේ ගමන් එළියේ. මොනවාසම නවත්තන්නේ නැහැ. ඒකට මම හරි මාළු යන්නේ නැති වෙන්න මේ දලක් ගන්න එක. ඒක ඉතින් සාකච්ඡා කරලා දාර්ශනික මොකක්ද වෙයි. ක්‍රියාවලියක්. ඒක වළක්වන එක ඉතින් හොඳ දෙයක්. නමුත් මේ දීවර සමිතිය වලින් දැන් මාළු යාලගේ සල්ලි වලින් දාන්නේ මහ වැව් වලට අර වගේ ආරක්ෂිත සහ ඒක අකණ්ඩ මෙහෙයුමක් සහිතව තමයි මේක වාරිමාර්ග නිර්දේශයත් එක්ක දාන්න වෙන්නේ. අනිත් වැව් වලට දාන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අතරම ඒවා තාක්ෂණික අවුලක් නැතුව ඇති. හැබැයි අර ස්වාභාවික ක්‍රියාවලියට බාධාවක් තමයි. එතකොට ඒක ගැටලුවක් වෙනවා. නැක්ද ඒක වාරිමාර්ග දෙක කතා කරලා තාක්ෂණ වශයෙන් මම කරන්න ඔය කියනු මලකට කොනේ මේ වවුනියාවේ හදලා තියෙනවා ජල සම්පාදනයෙන් විතරක් වෙලා ජල සම්පාදන කටයුතු වල කරා. ඔව්. ඒකේ වාන ළඟ පඩිපෙලක් දාලා දෙන වෙනම මාළු දෙයක්. මාළු පඩිපෙලි උඩ දෙනවා. මාළු එනකොට දෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය වැව් වල මාළු කනිනවා. මිහිරි කණයල උබලා කියන එක මඩි ගානක් කනිනවා. ඊටකට වෙනවා කියලා. ඒක අපි කරන මේ ඒක ඉර කරන එක නම් කොහොමද යන්නේ නැත්නම් කතාවල වාරිමාර්ගයේ